ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අදත් මගේ YouTube channel එකට. ඉතින් අද කතා කරන්න යන්නේ ටිකක් ආයුධ මාතෘකාවක්. ඉතින් mobile devices ම තමයි. හැබැයි මේක ටිකක් විශේෂ device එකක්. සාමාන්‍යයෙන් එදිනෙදා කරගන්න වැඩ කටයුතු කිසිම ප්‍රශ්නයක් නැතුව එක දිගට දවස් 3ක් එකම charge එකකින් කරගන්න පුළුවන් mobile device එකක් තිබ්බොත් ඔයා ඒකට කැමතිද? ඉතින් අද අපි කතා කරන්නේ වෙන මොකුත් නෙමෙයි Redmi ලගේ Redmi 15 කියන device එක ගැන. ඉතින් මුලින්ම අපි යමු මේකේ ඩිස්ප්ලේ එක පැත්තට. ඉතින් මේක අඟල් 6.9ක තරමක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන ඩිවයිස් එකක්. ඒ විතරක් නෙමෙයි මේකට 144 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන හින්දා ඔයාට මේකේ ට්‍රාන්සිෂන්ස් ගොඩක් ස්මූත්ලි බලා ගන්න පුළුවන්. ඉතින් තරමක් ලොකු ඩිස්ප්ලේ එකකින් සෝෂල් මීඩියා එක්ස්පීරියන්ස් කරන්න ඔයා කැමති නම් ඉතින් මේ ඩිවයිස් එක ඔයාට බය නැතුව බයි කරන්න පුළුවන්. ඉතින් මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි නිසා මම හිතනවා ඉක්මනටම ජනතාව අතරට යයි කියලා. ඉතින් මේ ඩිවයිස් එක අතට ගත්ත ගමන් ඔයාට ගොඩක් බරක් දැනෙන්නේ නැහැ. ඉතින් ග්‍රෑම් 200ක් 215ක් වගේ තමයි මේ ඩිවයිස් එක බර කියලා Redmi එක සඳහන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි කතා නොකරම බැරි දෙයක් තමයි මේකේ තියෙන මේ ප්‍රීමියම් ෆීල් එකයි ලුක් එකයි. ඉතින් Samsung ලගේ මේ වෙනකොට ට්‍රෙන්ඩින් ඩිවයිසස් හැම එකක්ම වගේ මේ තියෙන ලුක් එකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒ ඩිසයින් එක ඒ විදිහටම වගේ දෙන්න හදලා තියෙනවා Redmi-ලා. අපි කතා කරමු මේකේ තියෙන ports ගැන. ඉතින් මේකේ දකුණු පැත්තේ තියෙනවා මේකේ volume rocker එකයි power button එකයි. මේකේ තියෙන fingerprint sensor එක එන්නේ power button එකේම තමයි. ඊට අමතරව මේකේ පල්ලෙයන් SIM tray එක දාන්න තැනක් තියෙනවා. ඉතින් උඩ IR glass sensor එක තියෙනවා. ඉතින් ඕවා තමයි මේකේ තියෙන main ports. ඊළඟට අපි කතා කරමු මේකේ තියෙන OS එක ගැන. ඉතින් මේකේ run වෙන්නේ Android 15 HyperOS 2.2 කියන version එක තමයි මේ Redmi 15 කියන device එකේ run වෙන්නේ. ඉතින් ඔයාට මේ OS එකත් එක්ක game එකක් වුණත් smooth settings යටතේ කිසිම ප්‍රශ්නයක් නැතුව play කරගන්න පුළුවන් කියලා තමයි Redmi සඳහන් කරන්නේ. ඉතින් ලොකු performance එකක් බලා ගන්න බැරි වුණත් ඔයා මේ ගන්න ගානට හොඳ mid range experience එකක් ඔයාට මේකෙන් ලබා ගන්න පුළුවන්. කැමරා එක පැත්තට ආවොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් මේකේ ඩුවල් කැමරා සෙටප් එකක් තියෙන්නේ. ඉතින් කැමරාස් තුනක් වගේ මේකේ තිබ්බට මේකේ කැමරාස් දෙකයි තියෙන්නේ. ඉතින් ඒ ඩිසයින් එක තමයි තුනක් වගේ තියෙන්නේ. මේ කැමරාස් දෙකම 50 මෙගාපික්සල්. මේකේ සෙල්ෆි කැමරා එකක් තියෙනවා 8 මෙගාපික්සල්. ඉතින් ඔයාලා මේ කැමරා සෙටප් එක පාවිච්චි කරලා 1080p 30 fps දක්වා selfie and back cam දෙකෙන්ම වීඩියෝ කරගන්න පුළුවන් පහසුකම Redmi ලා මේ device එකට දීලා තියෙනවා. ඉතින් කතා නොකරම බැරි දෙයක් තමයි මේ device එකේ තියෙන බැටරි එක 7000 mAh ලොකු බැටරි එකක් තමයි මේ device එකට දීලා තියෙන්නේ. ඉතින් මේ device එකේ තියෙන ලොකුම advantage එක තමයි light user කෙනෙක්ට මේක සාමාන්‍යයෙන් එක charge එකකින් දවස් 3කට ආසන්න කාලයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. 33 watt wired සහ 18 watt reverse wired charging පහසුකමත් Redmi ලා මේ device එකට දෙන්න අමතක කරලා නැහැ. ඉතින් ඔයා බජට් ඩිවයිස් එකක් බලනවා නම් ඔයාට ගේමින් වලට එතකොට වීඩියෝස් බලන්න, මූවීස් බලන්න, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන්න, ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන්ම කරගන්න බජට් ඩිවයිස් එකකට යන්න ඕනේ කියලා හිතෙනවා නම් ඉතින් මේ ඩිවයිස් එක මට කිසිම බයක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ ඩිවයිස් එක පාට තුනකින් එනවා. ඉතින් පාට තුන මම ඔයගොල්ලන්ට මෙන්ෂන් කරගෙන යන්න. කට්ටියම බලනවා ඉතින් මේකේ බජට් කිව්වට මේකේ ප්‍රයිස් එක කීයද කියලා. ඉතින් මේකේ ප්‍රයිස් එක වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 50000ක් 60000ක් අතර ගාණක්. ඉතින් මේ ඩිවයිස් එක වේරියන්ට්ස් දෙකකින් එනවා. එකක් තමයි 8GB 256 අනිත් එක 6GB 128. ඉතින් මේ වේරියන්ට් දෙකෙන්ම මේ ඩිවයිස් එක එනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති එකක් buy කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රයිස් එක ඔයගොල්ලෝ buy කරන වේරියන්ට් එකත් එක චුට්ටක් විතර වෙනස් වෙයි. කොහොම වුණත් 65000කට වඩා වැඩි වෙන්නේ නැහැ. ඕවා තමයි Redmi 15 කියන device එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනටමත් මේ Redmi 15 කියන device එකක් use කරන කෙනෙක් නම් අනිවාර්යෙන් අපිට comment එකක් දාගෙන යන්න ඔයාගේ use experience එක කොහොමද කියලා.
ඉතින් ඔයාගේ user experience එකත් positive නම් අනිවාර්යෙන් කියාගෙන යන්න. ඒ වගේම තමයි මේ budget range එකේ තවත් මීට වඩා හොඳ devices තියෙනවා නම් අනිවාර්යෙන් අපිට recommend කරගෙන යන්න. අපි ඉස්සරහට ඒ වගේ videos අරගෙන එන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්